සුබ දවසක් ඔබ සියලු දෙනාට. මේ දවස්වල සුනකයන් අතර සුලභව වාර්තා වෙන රෝගී තත්ත්වයක් ගැන පොඩි අදහසක් දෙන්න හැදුවේ. පහුගිය දවස්වල තියෙන උෂ්ණාධික තත්ත්වයත් එක්ක සහ පරපෝෂිත වෙන කිනිතුල්ලොන්ගෙන් එන ආසාදන තත්ත්වයක් තියෙනවා මේ දවස්වල නිතර වාර්තා වෙන. ඒක අපි ලෙඩේ විදියට ගත්තොත් එම එලිෂියෝසිස් එහෙම නැත්නම් ඊකේනිස් කියලා හඳුන්වන ලෙඩක්. ඒක ආසන්න වශයෙන් මිනිසුන්ට හැදෙන ඩෙන්ගි වලට සමානයි. ඒ කියන්නේ රුධිරයේ තියෙන රුධිර පට්ටිකා ප්‍රමාණය ශීඝ්‍රයෙන් පහළ යාමක් තමයි රෝගයේ ඇත්තටම සිද්ධ වෙන්නේ. රුධිර පට්ටිකා ඉතාම අඩු වෙන හින්දා ඉතාම ආරම්භික තත්යකට යන්න පුළුවන්. රුධිර පට්ටිකා වුණාට පස්සේ ගොඩක් වෙලාවට අභ්‍යන්තර රුධිර වහනයන්, නාසයෙන් ලේ ගැලීම, ඊට පස්සේ හැම යට අර ඩෙන්ගු රක්තපාත තත්ත්වයකදී රතු ලප ඇති වෙන විදිහට ලප ඇතිවීම, ඊට පස්සේ අධික උණ ෆැරන්හයිට් 104 5 6 වගේ යන තරම් අධික උණ තත්ත්වයක් ඇතිවීම, ඒ වගේ වෙන්න පුළුවන්. ඒකින්ද ඔබේ සුරතලාගෙත් මේ දවස්වල යම්කිසි හැසිරීමේ රටාවේ වෙනස්කමක්, ආහාර රටාවේ වෙනස්කමක් තියෙනවා නම් සැලකිලිමත් වෙන්න. ඒ කියන්නේ ආහාර ගැනීම අඩු කිරීමක්, ඒ වගේම අධික ලෙස උණ ගැනීමක්, ඇස් තද රතු වෙනවා සමහර අයගේ, ඇස් වලින් කබත් ගලනවා සමහර වෙලාවට. නාසයෙන් සමහරලා ලේ බින්දු පොඩ වැටෙනවා. සමහර අයගේ මුත්‍රාත් එක්ක ලේ පිට වෙනවා. ඊට පස්සේ මල පහ එක්ක ලේ යනවා සමහර අයට. සමහර අයට වමනය, බඩේලියත් ඇති වෙනවා. ඒ වගේ රෝගී තත්ත්වයන් දැක්කොත්, රෝග ලක්ෂණ දැක්කොත් නොපමාව වෛද්‍යවරයා ගාවට ගිහිල්ලා රුධිර පරීක්ෂාවක් කරගෙන රුධිර පට්ටිකා ප්‍රමාණය සහ අනිකුත් සංඝටක ගැන අවබෝධයක් අරගෙන වෛද්‍යවරයා අදාළ බෙහෙත් කරයි. ඉක්මනට ප්‍රතිකාර ලබා ගන්න. එහෙම නැත්නම් රුධිර පට්ටිකා අතිශය අවම මට්ටමකට આવොත් අභ්‍යන්තර රුධිර වහනයන් සිදු වෙලා ජීවිත හානියක් වෙන අවදානම ඉතාම වැඩි. ඒකින්ද මේ ලෙඩේ පිළිබඳ මේ දවස්වල සැලකිලිමත් වෙන්න. මේ ලෙඩේ සම්බන්ධ ගොඩක් රෝගීන් පහුගිය දවස්වල අපේ රෝහලට වාර්තා වුණා. සමහර අයගේ තත්ත්වය ගොඩක් බරපතල තැනක තිබ්බ, සමහර අය මූලික අවස්ථාවේ, සමහර අය මැද තැනක. ඒ වගේ විවිධ අවස්ථාවල ඉන්න රෝගීන් අපිට ආවා. ඒකින්ද මූලික වශයෙන් මූලික අවස්ථාවෙන් ප්‍රතිකාරවලට යොමු වුණොත් ලොකු බරපතල තැනකට යන්න කලින් රෝගය වැඩ පවත්වා ගන්න පුළුවන්. ඒකින්ද ඒ ගැන සැලකිලිමත් වෙන්න. කිනිතුල්ල මැක්කෝ මර්ධනය කරලා තියාගන්න. මොකද මේ ලෙඩේ ඇඟට ඇතුල් කරන්නේ කිනිතුල්ල විසින්. ඒකින්ද කිනිතුල්ලොත් පාලනය කරගෙන ලෙඩේ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න. මොකද මේ වගේ රෝගී තත්ත්වයන් ගැන දැනුවත් වීම වැදගත්. මොකද ඔයගේ සුරතලාට කතා කළා එයාගේ අමාරුව, එයාගේ වේදනාව කලින් කියන්න බෑ. ඒතර ඔයාට තමයි අවධානයෙන් ඉඳලා එයාගේ රෝගී තත්ත්වය මුලින් අඳුර ගන්න ඕනේ. මොකද මුලින් අඳුරගත්තොත් අවදානම අඩුයි. ඉක්මනින් ප්‍රතිකාර කළා ලොකු අවදානමකින් මිදෙන්න පුළුවන් සහ ජීවිත අවදානම නැති කර ගන්න පුළුවන්. ඒකින්ද මේ ලෙඩ රෝග සම්බන්ධයෙන් මූලික වශයෙන් දැනගන්න ඕන කරුණු කාරණා සුරතලෙක් ඉන්න ඔබ දැන සිටිය යුතුයි. ඒක ඔබගේ සුරතලාගේ සෞඛ්‍ය ආරක්ෂාවට හැම අතින්ම වැදගත් වෙයි. ඒකින්ද නිතර අවධානයෙන් අප්ඩේට් වෙලා ඉන්න. මේ වගේ කාලීන වශයෙන් වැදගත් වෙන රෝගී තත්ත්වයන්, හදිසි රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් අපි නිතර දැනුවත් කිරීම කරනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැනුවත් වෙන්න අපේ YouTube, ඊට පස්සේ WhatsApp, Facebook page එක, ඒ අපේ social media page වලට සම්බන්ධ වෙලා යාවත් කාලීන වෙන්න කියලා අපි ආරාධනා කරනවා.